මේ සුබදායක ප්‍රවෘත්තිය දකුණු කොරියාවේ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ සඳහාමයි. දකුණු කොරියාවේ රැකියාවක් සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිව රැඳී සිටින ශ්‍රමිකයන්ට සහනයක් ලබා දෙමින් දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදු කිරීම තව දුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දී තිබෙනවා. කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එම දැනුම් දීම මේ වන විටත් සිදු කර ඇති අතර එය 2026 ජනවාරි මාස එනම් මෙම මාස සිටම ක්‍රියාත්මක වනවා. ඒ අනුව භාෂා ප්‍රවීණතා විභාගය ඇතුළු අනෙකුත් සියලු සුදුසුකම් සපුරාලන ශ්‍රමිකයින් වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පෙර පළමු වරට වෛද්‍ය පරීක්ෂණයට ඇතුළත් විය යුතු අතර එමගින් සමත් වන ශ්‍රමිකයන්ගේ තොරතුරු වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබනවා. එලෙස වෙබ් අඩවියට ඇතුළත් කොට තිබෙන පළමු වසර අවසානයේදීද තවදුරටත් රැකියා ගිවිසුමක් ලැබී නොමැති ශ්‍රමිකයන්ට එසේ දෙවන වෛද්‍ය පරීක්ෂණය තවදුරටත් අවශ්‍ය නොවන බව තමයි ඒ අනුව ඔවුන් දැනුම් දී තිබෙන්නේ. පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා ශ්‍රමිකයන්ට වැය වන මුදල් ප්‍රමාණය අවම කිරීම තමයි මෙහි අරමුණ වී තිබෙන්නේ.